internal PAX modem එක install කිරීම. පරිගණකයක් සාමාන්‍ය දුරකථන රැහැන් මගින් අන්තර්ජාලයට එක් කිරීමට PAX modem එක අත්‍යවශ්‍ය වේ. internal PAX modem හා external PAX modem වශයෙන් modem වර්ග දෙකකි. ඔබ දකින රූපරාමු වලින් පෙන්눔 කරන්නේ internal PAX modem එකක් පරිගණකයට සවි කරන ආකාරයයි. පළමුව CPU කේසින් එක ඉවත් කර PCI slot එකට නිවැරදිව modem එක සවි කළ යුතුය. modem එක පිටුපස RJ25 එනම් සාමාන්‍ය ටෙලිෆෝන් කනෙක්ටර් දෙකක් දැකිය හැකිය. ඉන් එකක් line ලෙසද අනික ෆෝන් ලෙසද නම් කරයි. නිවසේ ඇති දුරකථන රැහැන් PAX modem එක සමග ලැබෙන ටෙලිෆෝන් කේබල් එක මගින් line යන ස්ථානයටද සම්බන්ධ කළ යුතුය. ඔබ UPS එකක් භාවිතා කරන්නේ නම් ආරක්ෂිත ක්‍රමයක් ලෙස UPS එක හරහා PAX modem එකට ටෙලිෆෝන් කේබල් එක සම්බන්ධ කිරීම යෝග්‍ය වේ. modem එක සවි කළ පමණින් එය පරිගණකය තුල ක්‍රියාකාරී නොවේ. එය operating system එකට install කිරීම අවශ්‍ය වේ. මෙය පසුව පැහැදිලි කරනු ලැබේ.